හරි පුතේ. එතකොට මේ වීඩියෝ එකෙන් අපි බලන්නේ සම්මිතිය පාඩම සම්බන්ධයෙන් 11 වෙනි පාඩම සම්මිතිය බලන්න අපිට මුලින්ම දීලා තියෙනවා ද්විපාර්ශ්වික සම්මිතිය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. බලන්න පුතේ ද්විපාර්ශ්වික සම්මිතිය කියන්නේ මොකක්ද කියන එක තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙකට සම්පාද වන පරිදි, ඒ කියන්නේ එකිනෙක මත පිහිටන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපය එතන ස්තන්ට එන්නේ ද්විපාර්ශ්වික සම්මිතික තල් රූපයක් ලෙස හැදින්වේ. මෙතන තල් රූපයක් ලෙස හැදින්වේ කියලා කියනවා. එතකොට මේ ස්තන එන්නේ ද්විපාර්ශ්වික සමමිතික ද්විපාර්ශ්වික සමමිතික ද්විපාර්ශ්වික සමමිතික තල් රූපයක් ලෙස හැදින්වේ. එම නැමුම් රේඛාව රූපේ සමමිති අක්ෂය කියලා එන්න ඕන මෙතනට. සමමිති අක්ෂය ලෙස හැදින්වේ. රයිට්. ඒතර බලන්න මේ රූප සරණි දීලා තියෙනවා එක. දැන් මෙන්න මේ හැඩතලය මෙන්න මේ රේඛාව ඔස්සේ නැමුවාම හරියට මෙන්න මේ කොටස් දෙකේ මෙන්න මේ කොටසේ මෙන්න මේ කොටසයි ඊළඟට මෙන්න මේ කොටසයි. මේ කොටස් දෙක හරියටම එක මතයක පිහිටනවා. හරි. ඒ කියන්නේ හරියට අපේ වම් අත උඩින් දකුණු අත හරියටම තියන්න පුළුවන්. අන්න ඒ වගේ මෙන්න මේ කොටස මත හරියට මේ කොටස තියන්න පුළුවන්. අන්න එතකොට මේ තල් රූපයට අපි කියනවා ද්විපාර්ශ්වික සම්මිතික තල් රූපයක් කියලා. ඒ වගේම අපි එතන මෙන්න මේ අක්ෂය ඔස්සේනේ නමන්නේ. අන්නේ නැමුම් රේඛාවට කියනවා සමමිති අක්ෂය කියලා. පැහැදිලිද? right. ද්විපාර්ශ්වික සම්මිති රූපයක සමමිති අක්ෂය දෙපස පිහිටි කොටස් දෙක මේ ස්ථනේ පුතේ එන්නේ හැඩයෙන් සහ වර්ගඵලයෙන් සමානයි. හැඩයෙන් සහ වර්ගඵලයෙන් එක සමාන වෙයි කියලා එන්නේ. ඒතර මෙතන එන්නේ හැඩයෙන් සහ වර්ගඵලයෙන් එක සමාන වෙයි. හරි. අපිට මේ තල් රූප වලින් බලන්න පුළුවන් එක බලන්න මෙතන ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් තියෙනවා. මේකේ මෙන්න මේ අක්ෂය ඔස්සේ මේ ඍජු කෝණාශ්‍රාකාර කොටස නැමුවාම හරියට මෙන්න මේ කොටසේ ඊළඟට මෙන්න මේ කොටසේ වර්ගඵල එකිනෙකට සමාන වෙනවා. ඒ වගේම මේකේ පේනවා හැඩ දෙකත් එකිනෙකට සමාන වෙනවා. හරිද? එතකොට මේ අක්ෂයට කියන්නේ මොකක්ද? සමමිති අක්ෂය. ඒ වගේම ඍජු කෝණාශ්‍රය මේ අතර අපිට නමන්නත් පුළුවන්. එතකොට මේකත් මොන අක්ෂයක්ද? මේකත් සමමිති අක්ෂයක් විදිහට ගන්න පුළුවන්. ඒතර මේ ඕනෑම සමමිතික අක්ෂයක් ඔස්සේ නැමුවොත් හරියට මොකද වෙන්නේ? මේ කොටස් දෙක හැඩයෙන් සහ වර්ගඵලයෙන් සමාන වෙනවා. ඒ වගේම මේ කොටස් එකිනෙක මත පිහිටනවා. ඒ කියන්නේ සම්පාත වෙනවා. එකිනෙක මත පිහිටනකොට අපි කියනවා සම්පාත වෙනවා කියලා. හරි. එතකොට මෙතෙන්දී අපි වචන කීපයක් ඉගෙන ගත්තා. එකක් තමයි ද්විපාර්ශ්වික සම්මිතික තල් රූප කියන එක. ඊළඟට සමමිති අක්ෂය කියන්නේ මොකක්ද කියන එක. ඒ වගේ විශේෂයෙන්ම ගොඩක් අපි දැනගන්න ඕන දෙයක් එක්සැම්පල් එකක් ගොඩක් වෙලාට චෙක් කරන දෙයක් තමයි මේ සමමිති ද්විපාර්ශ්වික සම්මිති රූපයක සමමිති අක්ෂය දෙපස පිහිටි කොටස් දෙක හැඩයෙන් සහ වර්ගඵලයෙන් සමානයි කියන කරුණ. ඒක අනිවාර්යෙන් අපි දැනගන්න ඕන දෙයක්. හරි. ඊට පස්සේ පුතේ මේ භ්‍රමක සම්මිති සම්බන්ධයෙන් දැනගන්න ඕන. බලන්න භ්‍රමක සම්මිතිය කියන්නේ මොකක්ද කියලා. අපි ඉස්සෙල්ලම බලමු මේ නෝට් එක සටහන. යම් තල රූපයක් ඒ තුල වූ යම් ලක්ෂයක් වටා එක් වටයක් කියන්නේ කොච්චරද? අංශක වලින් අංශක 360ක් භ්‍රමණය කිරීමේදී භ්‍රමණය කරනවා කියන්නේ කරකවන. right. කැරකවීමේදී වටේ අවසන් වීමට පෙර එහි මුල් පිහිටුම සමග මෙන්න මේක සෑහෙන වැදගත්. ඒ මුල් පිහිටුම සමග සම්පාත වන්නේ නම් අන්න දැන් සම්පාතය කියන එක අපි දන්නවා. සම්පාත වෙනවා කියන්නේ එකිනෙක මත පිහිටනවා කියන එක. එම තල රූපයට ස්ථන පුතේ එන්නේ භ්‍රමක සමමිතිය ඇතයි කියනු ලැබේ. භ්‍රමක සමමිතිය. මෙතන එන්නේ භ්‍රමක සමමිතිය. භ්‍රමක සමමිතිය ඇතයි කියනු ලැබේ. හරි. උදාහරණයක් විදිහට හිතන්න මේ තියෙන ඍජු කෝණාශ්‍රය. මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ මම මෙතන ලකුණක් දාගන්නවා. මෙන්න මෙතන මම ලකුණක් දාගන්නවා. ඊට පස්සේ මේක මම භ්‍රමණය කරනවා. ඒ කියන්නේ කරකවනවා දක්ෂිනාවර්තව දකුණු පැත්තට අංශක 180ක්. ඒතර අංශක 180ක් කරකුවාම මොකද වෙන්නේ? මෙන්න මේ මම නෝට් මෙතන මාක් එකක් දාගත්තා. මෙන්න මේ දාගත්ත මාක් එක හරියට මෙන්න මෙතනට එනවා.
හරි. එතකොට බලන්න මුල් පිහිටුමේ හැඩේ මේකනේ. මෙන්න මේ මුල් පිහිටුමත් එක්ක හරියට මොකද වෙන්නේ? අංශක 180ක් කරකවපු ගමන් දක්ෂිනාවර්තව අර කලින් තිබ්බ මුල් පිහිටුමත් එක්ක මේක සම්පාත වෙනවා. ඒ කියන්නේ ඒක මත පිහිටනවා. පැහැදිලිද? ඊට පස්සේ මේක මම තව අංශක 180ක් කැරකුවාම භ්‍රමණය කරාම ආයෙ මොකද වෙන්නේ? ආයෙ මේක මෙන්න මේ විදිහට පිහිටනවා. මෙතන තියෙන මං සටහන් කරගත්ත ලකුණ ආයෙ මෙන්න මෙතනට යනවා. පැහැදිලිද? අන්න ඒ විදිහට යම් තල රූපයක් තුල වූ යම් ලක්ෂයක් ඔස්සේ, ඒ කියන්නේ අපිට මේ මැද හරිය ලකුණු කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලක්ෂයක් ඔස්සේ මේක භ්‍රමණය කරාම කැරකුවාම අංශ 360ක්, ඒ කියන්නේ සම්පූර්ණ වටයක්. එතකොට ඒ කලින් තිබ්බ පිහිටුම, ඒ කියන්නේ මුල් පිහිටුමත් සමග ඒ තල් රූපේ සම්පාත වෙනවා. අන්න ඒ තල රූපයට අපි කියනවා භ්‍රමක සම්මිතියක් සහිත තල් රූපයක් කියලා. පැහැදිලිද? එතකොට බලන්න ඉලක්කරුණ තල රූපයේ තුල වූ එම ලක්ෂය. අන්න මේ මෙතන කරකවන්නක් පාවිච්චි කරන ලක්ෂය. හිස්තනක් නම් වේ. එතකොට මෙතනට එන්නේ භ්‍රමණ කේන්ද්‍රය. එතන පුතේ හිස්තනේ එන්නේ භ්‍රමණ කේන්ද්‍රය. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙතන අපි මේ කොටස ඍජුකෝණාශ්‍රාකාර කොටස පොඩි කාඩ්බෝඩ් කැබල්ලකින් කපා ගන්න. ඊට පස්සේ අල්පෙනෙත්තක් තියෙනවා මෙන්න මෙතනට. මෙතන තියලා මේ කරකවන අංශක 180. එතකොට මේ ලක්ෂය මෙතනට එනවා. මෙතන නම් කරපුවා අපි දාගත්ත මාක් එක මෙතනට එනවා. ඊට පස්සේ ආය අංශක 180ක් කරකවම දක්ෂිනාවර්තව ඒ මාක් එක මෙතනට එනවා. රයිට්. එතකොට භ්‍රමක සම්මිතියක් තියෙනවා කියලා පැහැදිලි මේ රූපයට අදාළ තල් රූපයට අදාළව. ඒ වගේම මේ මෙතන අපි අල්පෙනෙත්ත තියාගත්ත ලක්ෂය තියෙනවනේ. අන්න ඒකට තමයි කියන්නේ භ්‍රමණ කේන්ද්‍රය කියලා. ඊළඟට බලන්න ඒකම තියෙනවා, එතනම දීලා තියෙනවා භ්‍රමණ කේන්ද්‍රය ලෙස ගැන්වුවේ තල රූපේ සමමිතික අක්ෂවල ඡේදන ලක්ෂයයි. සමමිති අක්ෂවල ඡේදන ලක්ෂය කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරා සම්මිති අක්ෂ කියන්නේ මොනවද කියන එක. මෙන්න මේ නැමුම් රේඛාවල තමයි සම්මිති අක්ෂ කියලා ගන්නෙ. එතකොට මේ සම්මිතික අක්ෂවල ඡේදන ලක්ෂය තමයි සාමාන්‍යයෙන් මේ තල රූපේ හරි මැදට එන්නේ. හරි. දැන් මේ ඍජුකෝණාශ්‍රයට අදාළව මෙන්න මෙතන අපිට ගන්න පුළුවන් භ්‍රමණ කේන්ද්‍රයේ විදියට. ඒ කියන්නේ මේ සමමිති අක්ෂවල ඡේදන ලක්ෂය. මේ රූප සටහනට අදාළව මේ තල් රූපයට අදාළව ගන්න පුළුවන් අපිට මේ සම්මිති අක්ෂවල ඡේදන ලක්ෂය මෙන්න මෙතන. ඒ කියන්නේ පුතේ මේක තමයි භ්‍රමණ කේන්ද්‍රයේ විදියට ගන්න. පැහැදිලිද? ඊළඟ අවසාන කරුණ බලන්න. භ්‍රමක සමමිතිය ඇති තල රූපයක් එහි භ්‍රමණ කේන්ද්‍රය වටා එක් වටයක් භ්‍රමණය වන විට එම තල් රූපයේ මුල් පිහිටුම සමග සම්පාත වන වාර ගන්න. හරි. ඒ කියන්නේ දැන් මම මෙතන ගත්ත උදාහරණය බලන්න. මෙතන මම ලක්ෂයක් මුලින්ම ලකුණු කරගත්තා. මාක් එකක් දාගත්තා. ඊට පස්සේ අංශක 180ක් දක්ෂිනාවර්තව භ්‍රමණය කරද්දී ඒ මාක් එක මෙතනට ආවා. අන්න එතකොට එකපාරක් මුල් පිහිටුමත් එක්ක සම්පාත වුණා. ඒ කියන්නේ අර කලින් තිබ්බ හැඩයත් එක්කම ගානට සෙට් වුණා මේක. එක වාරයක්. රයිට්. ඊට පස්සේ තව අංශක 180ක් කැරකුවාම තමයි වටේ සම්පූර්ණ වෙන්නේ. ඒ වටේ සම්පූර්ණ වෙද්දී ආයෙම කුළුනේ. අර මුල් පිහිටුමත් එක්ක එකිනෙක සම්පාත වුණා. එතකොට සම්පාත වුණ වාර ගන්න කීයද මුල් පිහිටුමත් එක්ක? වාර 2යි. අන්න ඒ වාර ගන්නට අපි කියනවා භ්‍රමක සමමිති ගණය කියලා. මොකක්ද කියන්නේ? භ්‍රමක සමමිති ගණය. රයිට්. බලන්න මෙතන යටින් තව උදාහරණයක් දීලා තියෙනවා. අපි බලමු මේක. දක්වා ඇති රූපය දක්ෂිනාවර්තව භ්‍රමණය කිරීමේදී අංශක 90, අංශක 180, අංශක 270, අංශක 360 යන භ්‍රමණ අවස්ථාවලදී දැක්වෙන පිහිටීම නිවැරදිව අක්ෂර යොදා දක්වන්න. දැන් පුතේ මෙතන බලන්න ඉහළට තියෙන්නේ A ලක්ෂය, ඊට පස්සේ B කියලා තියෙනවා, ඊට පස්සේ C තියෙනවා, ඊට පස්සේ B තියෙනවා. හරි. මෙතන A තියෙනවා, මෙතන D තියෙනවා, මෙතන C තියෙනවා, මෙතන B තියෙනවා. එතකොට අංශක 90ක් භ්‍රමණය කරද්දී මොකද වෙන්නේ? මෙන්න මේ A ලක්ෂය යනවා මෙතනට. රයිට්. A එක යනවා මෙතනට. එතකොට මෙතන A. D එක යනවා මේ C එක ගාවට. ඒ කියන්නේ මෙතන D. C එක යනවා B එක ළඟට. B එක යනවා A එක ළඟට. අන්න අංශක 90ක් භ්‍රමණය කරද්දී මෙන්න මේ ආකාරයෙන් තමයි පිහිටන්නේ. ඊට පස්සේ තව අංශක 90ක් කරකවනවා. ඒ කියන්නේ අංශක 180ක් කරගෙනවා සම්පූර්ණයෙන්. එතකොට මොකද වෙන්නේ? මේ A එක
අර කලින් තිබ්බ එකට සම්මුඛව පිහිටන්න. හරියටම කෙලින් එන්නේ. එතකොට ඒක මෙතන, ඊට පස්සේ D ලක්ෂය මෙතන, C ලක්ෂය මෙතන, B ලක්ෂය මෙතන. ඊට පස්සේ අංශක 270කට අදාළ පිහිටීම. ඒ කියන්නේ තවත් අංශක 90ක් කරකවනවා දක්ෂිණාවර්ත. එතකොට ඒක යනවා මෙතනට, ඊළඟට D යනවා මෙතනට, C ලක්ෂය මෙතන, B ලක්ෂය මෙතන. තවත් අංශක 90ක් දක්ෂිණාවර්තව කරකවනවා. ඒ කියන්නේ සම්පූර්ණ වටයක් සම්පූර්ණ වෙනවා මෙතනදී. අංශක 360ක් සම්පූර්ණයෙන් කැරකිලා තියෙනවා. එතකොට අර A ලක්ෂයේ තිබ්බ තැනටම ගානට ආයේ A ලක්ෂය එනවා. ඒතර මෙතන D ලක්ෂය, මෙතන C, මෙතන B. පැහැදිලිද? එතකොට මේ උදාහරණයට අදාළව ගත්තාම මේකේ භ්‍රමණ කේන්ද්‍රය තමයි මෙන්න මෙතන. හරි. මේක තමයි භ්‍රමණ කේන්ද්‍රය. මෙතනින් තමයි අපි අල්පේනත්තක් හරි මාරි කටුවක් හරි තියලා මේක භ්‍රමණය කිරීම කරන්න, කැරකවීම කරන්න. ඊළඟට මේකේ භ්‍රමක සම්මිති ගණය විදිහට ගන්න පුළුවන් 4ක්. මොකද අංශක 90ක් කැරකුවාමත් මුල් පිටුමත් එක සම්පාත වුණා. ඊට පස්සේ අංශක 180, 270, 360 විදිහට පිළිවෙලින් කරකවද්දී ආයේ මේක මුල් පිටුමත් එක්ක මේ තල් රූපය සම්පාත වුණා. අන්න එතකොට අපිට ගන්න පුළුවන් පුතේ මේ උදාහරණයට අදාළව භ්‍රමක සම්මිති ගණය 4ක් විදිහට. එතකොට භ්‍රමණ කේන්ද්‍රයත් අපි අඳුරගත්තේ උදාහරණයට අදාළව ඊළඟ භ්‍රමක සම්මිතියක් සහිත තල් රූපයක් විදිහට මේ තල් රූපය හඳුනා ගැනීම කළා. right, ඊට පස්සේ බලන්න අපි දැනගන්න ඕන තල් රූප කීපයක් දීලා තියෙනවා මේ වගුවේ. බලන්න විස්තර මුලින්ම දීලා තියෙනවා පුතේ සම්පාද ත්‍රිකෝණය. සම්පාද ත්‍රිකෝණයක් කියන්නේ පාද තුනම එකිනෙකට දිගින් සමාන වන ත්‍රිකෝණයක්. එතකොට සම්පාද ත්‍රිකෝණයකට අදාළව ද්විපාර්ශ්වික සමමිති අක්ෂ ගණන 3ක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට සම්පාද ත්‍රිකෝණයක් අපි ගත්තොත් මේකේ පුතේ මෙන්න මේ විදිහට සම්මිති අක්ෂ අපිට 3ක් අදින්න පුළුවන්. හරිද? සම්මිති අක්ෂ 3ක් අදින්න පුළුවන්. එතකොට ද්විපාර්ශ්වික සම්මිති අක්ෂ ගණන 3යි. භ්‍රමක සම්මිති ගණයත් අනිවාර්යයෙන්ම මේ සමමිති අක්ෂ ගණනට සමාන වෙනවා. එතකොට සමපාද ත්‍රිකෝණයක ද්විපාර්ශ්වික සම්මිති අක්ෂ ගණන 3යි නම් භ්‍රමක සම්මිති ගණයක් කියනවා. භ්‍රමක සම්මිති ගණයක් 3යි. ඊළඟට අවසාන තීරුවේ දීලා තියෙනවා භ්‍රමක සම්මිතියක් ඇත නැත කියලා. මේකට භ්‍රමක සම්මිතියක් තියෙනවා. මොකද අපි දන්නවා මේක මේ සමපාද ත්‍රිකෝණය දක්ෂිනාවර්තව භ්‍රමණය කරද්දී සම්පූර්ණ වටයක්, ඒ කියන්නේ අංශු 360ක් තුන් වතාවක් මුල් පිටුමත් එක්ක එකිනෙක සම්පාත වුණා. එතකොට තුන් වතාවක් සම්පාත වෙනවා කියන අනිවාර්යයෙන්ම භ්‍රමක සම්මිතියක් තියෙනවා කියන එක. ඊළඟට සමාන්තර ආශ්‍රය සම්බන්ධයෙන් ගත්තාම විතර පොඩි වෙනසක් වෙනවා. සමාන්තර ආශ්‍රය සම්බන්ධයෙන් ගත්තාම විතර පොඩි වෙනසක් වෙනවා. ඒක තමයි සමාන්තර ආශ්‍රයක් ගත්තාම සමාන්තර ආශ්‍රයේ සමමිති අක්ෂ අපිට හරියටම ගන්න බෑ. ඒ කියන්නේ හරියටම මේකේ කොටස් දෙකක් එකිනෙක සම්පාත වන අක්ෂයක් ලකුණු කරන්න බෑ පුතේ. දැන් උදාහරණයක් විදිහට මේක සමාන්තර ආශ්‍රයක් විදිහට ගත්තොත් මේ සමාන්තර ආශ්‍රයේ අපි සම්මිති අක්ෂයක් ලකුණු කරගත්තොත් සම්මිති අක්ෂයක් විදිහට හිතලා ලකුණු කරගත්තොත් මෙන්න මෙහෙම සම්මිති අක්ෂ නැහැ මේකේ. මෙන්න මෙහෙම අක්ෂයක් ලකුණු කරගත්තොත් මෙන්න මේ කොටස තියෙනවනේ. මේ කොටස මේක නැමුවාම මෙන්න මේ හරියට එනවා. හරි. ඊළඟට මේ කොටස මෙන්න මේ හරියට එන්නේ නැමුවා. ඒ කියන්නේ එකිනෙක මත පිටින්නේ නැහැ. එකිනෙක මත පිටින්නේ නැහැ කියලා කියන්නේ මේක සම්මිති අක්ෂයක් විදිහට ගන්න බෑ. හරි. ඒ කියන්නේ මේ කොටස් හැඩයෙන් සමාන වෙන්නේ නැහැ. ඒ වගේම වර්ගඵලයෙන් සමාන වෙන්නේ නැහැ. හැඩයෙන් සමාන වෙන්නේ නැහැ. වර්ගඵලයෙන් සමාන වෙන්නේ නැහැ. ඒකේ වෙනස්කමක් තියෙනවා හැඩයන් දෙක. එතකොට සමාන්තර ආශ්‍රය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සම්මිති අක්ෂ ගන්න බෑ එකක්වත්. එතකොට බිඳුවයි ද්විපාර්ශ්වික සම්මිති අක්ෂ ගන්න. හැබැයි භ්‍රමක සම්මිති ගණය ගන්න පුළුවන්. මොකද මේක දක්ෂිනාවර්තව කරකවද්දි භ්‍රමණය කරද්දී ඒ තියෙන මුල් පිහිටුම් මත සම්පාත වෙනවා අවස්ථා දෙකකදී. හරි. අවස්ථා දෙකකදී සම්පාත වෙනවා. ඒක නිසා භ්‍රමක සම්මිති ගණය දෙකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම භ්‍රමක සම්මිතියකුත් සමාන්තර ආශ්‍රයකට තියෙනවා. හැබැයි සමමිති අක්ෂ ගන්න බිඳුවයි කියන එක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ රොම්බසය සම්බන්ධයෙන් ගත්තාම ද්විපාර්ශ්වික සම්මිති අක්ෂ ගන්න දෙකක් තියෙනවා. භ්‍රමක සම්මිති ගණයක් දෙකයි. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. රොම්බසයක් කියලා කියන්නේ මෙන්න මේ විදිහට
පාද දිගින් සමාන වන චතුරස්‍රයක්. හරි. හැබැයි මේකේ කෝණ එකිනෙක සියල්ලම සමාන වෙන්නේ නැහැ. එතකොට රොම්බස් එක ද්විපාර්ශ්වික සම්මිති අක්ෂ ගන්න දෙකයි බ්‍රහ්මක සම්මිති ගණයත් හරියටම දෙකක් වෙනවා. ඊළඟ ඍජු කෝණාංශය, සමචතුරස්‍රය, සවිධි පංචාශ්‍රය, සවිධි ෂඩාශ්‍රය, සවිධි අෂ්ටාශ්‍රය කියන මේ තල රූප සම්බන්ධයෙන් ගත්තාම ද්විපාර්ශ්වික සම්මිති අක්ෂ ගන්නයි බ්‍රහ්මක සමමිති ගණය පුතේ හරියටම එකිනෙකට සමාන වෙනවා. එතකොට සමාන නොවන එකම අවස්ථාව තමයි සමාන්තරාශ්‍රය සම්බන්ධයෙන් ගත්තාම. එතකොට මම මෙතන විශේෂ කරුණු දෙකක් විදියට දීලා තියෙනවා. එකක් තමයි මම මේ සැරින් සැරේ කිව්ව කරුණ. සාමාන්‍යයෙන් තල් රූපවල බ්‍රහ්මක සම්මිති ගණය සමමිති අක්ෂ ගන්නට සමානයි. හැබැයි සමාන්තරාශ්‍රය හැර. ඒ කරුණ මතක තියාගන්න ඕනේ. ඊළඟට තල රූපයක බ්‍රහ්මක සම්මිති ගණය දෙක හෝ ඊට වැඩි වන විට එම තල් රූපය බ්‍රහ්මක සම්මිතිය ඇති තල් රූපයක් ලෙස හඳුන්වනු ලැබේ. ඒකත් අපි ඉස්සෙල්ලා කතා කරා. එකිනෙක මුල් පිහිටුමත් එක්ක සම්පාත වෙනවා නම් තල් රූපය වාර දෙකක් හෝ ඊට වැඩි ගන්නක් අනිවාර්යයෙන් මේ තල් රූපය සම්බන්ධයෙන් බ්‍රහ්මක සම්මිතියක් තියෙනවා කියන කරුණ. රයිට් අන්න ඒ විදිහට අපිට සම්මිතිය සම්බන්ධයෙන් දැනගන්න ඕන කරුණු ටික මතක් කරගන්න පුළුවන්. මේ කරුණු අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මොකද එක්සෑම් වලත් ගොඩක් වෙලාවට මෙන්න මේ මම දීලා තියෙන තැන් ටික තමයි ගොඩක් වෙලාවට පරීක්ෂා කරන්නේ. එතකොට ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙන සම්මිතියක් සහිත තල් රූප කියන්නේ මොනවද කියලා කතා කරා අපි. සමමිති අක්ෂ කියන්නේ මොනවද? ඒ වගේම සම්මිතික අක්ෂය දෙපස පිහිටි කොටස් දෙක හැඩයෙන් සහ වර්ගඵලයෙන් සමානයි කියන කරුණු කතා කරා. ඊට පස්සේ බ්‍රහ්මක සම්මිතිය සම්බන්ධයෙන් කතා කරා. බ්‍රහ්මණ කේන්ද්‍රය, ඊළඟට බ්‍රහ්මක සම්මිති ගණය කියන්නේ මොකක්ද කතා කරා. ඊළඟට ඒ තල් රූපයට අදාළව ද්විපාර්ශ්වික සම්මිති අක්ෂ ගන්නයි බ්‍රහ්මක සම්මිති ගණය සම්බන්ධයෙන් කතා කරා.